මෙලකට අප සූදානම් වන්නේ නැවත වරක් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. එහි ප්‍රධාන ශීර්ෂ පාඨයක් ලෙස දක්වා තිබෙනවා භාණ්ඩ ආනයන වියදම 25%කින් ඉහළට කියලා. 2026 වර්ෂයේ මුල් මාස 4ේදී මෙරට භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 8.228ක් ලෙස සටහන් තිබේ. මෙය 2025 වර්ෂයේ මුල් මාස 4ේදී සිදු කළ ඩොලර් මිලියන 6573ක භාණ්ඩ ආනයන වියදමට සාපේක්ෂව 25.1ක වර්ධනයක්. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පසුගියදා නිකුත් කළ මේ වසරේ මුල් මාස 4 විදේශ අංශයේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳ වාර්තාවේදී මෙම කරුණු වැඩිදුරටත් අන්තර්ගත කර තිබෙන බව තමයි වැඩිදුරටත් ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. කොහොම වුණත් භාණ්ඩ ආනයන වියදම 25%කින් ඉහළ යන පුවතක් තමයි ලංකාදීප පුවත්පතේ ඒ වාර්තාවේගෙන එන්නේ.